පෘථිවියේ වෙසෙන සියලු වැසියනි. පෘථිවියේ වෙසෙන සියලු වැසියනි. ක්‍රිස්තුස් වහන්සේ පාස්කු රාත්‍රිය නුඹලාට බෙදා දීලා මරණයට පෙර ගියේය. මැරි නැවත නැගිට්ටේ කෙසේද? පාස්කු බෝම්බේ නුඹලාට තේරුම් ගන්නට බැරිද? ක්‍රිස්තුස් වහන්සේ උදෙසා රැස්වුණු මිනිසයා මැරුණේය. මැරුවේ කවුද? යක්ෂයා විසින්ය. යක්ෂයා කවුද? පූජකයාය. පූජකයා කෙරුවේ ක්‍රිස්තුස් මරලා පාස්කුව කෑම. දැන් යන්නේ පාස්සුව කාගෙන මැරිච්ච උන්ගේ දාණය කාගෙන යනවා. පූජකයෝ සියල්ලෝම කරන්නේ දේශයේ වැසියන්ගේ මරණේ දාණය කනවා. මම මේවා ඇවිදින් කීවේ නැත්නම් නුඹලාගේ දාණය සෑමදාම කනවා. දැන් මම ඇවිත් නිසා උන්ට දාණය වර්ධිනවා. යක්ෂයාගේ අවසානය කරන පිණිස ක්‍රිස්තුස් නැවත නැගිට්ටොත් යක්ෂයාට කුමක් කරාවිද? සියලු පූජකයන්ට ගහනවා. ඒ ගහන්නේ දෙවියන් වහන්සේගේ වචනය ගෙන පොළවේ වැසියෝ රවටා ඔවුන් මරා ඔවුන්ගේ පාස්කුව කාපු නිසාය කෑවේ දෙවියන් වහන්සේගේ ජීවතුන් බැවින් යක්ෂයාගේ අවසානය මම ලියනවා. ආවේ නුඹලාට කියන්ටය මාගෙන් ගැලවෙන්න මේ ජීවමාන පැවැත්ම තුල කිසිවෙකුටවත් නොහැක. මා නුඹලාට කීවේය මා නුඹලා ගත්තේ දූවිලි අතරින් කියාය. ඔව් එය එසේමය. ගස් වැල් මල් පල අට දෙන දේ අතරේ මා නුඹලා ඇදලා ගත්තේ ජීවමාන මව්පියන් මාගේ සෑමදා නුඹලා ඔසවන්නේ දූවිලි අතරින් නුඹලා ගත්තේ නුඹලා මට විරුද්ධව ඇත්තේ. ඔව් උඹලා මම ගත්තේ මේ පෘථිවියේ මඩ කුණු කසල අතරේ අසුචි අතරේ වැටි සිටියා වූ මලවුන් අතරේ නුඹලා අද මෙන් පෙරත් වැටි සිටියේය. නුඹලා ඔසවා ගත්තේ මාගේ රුධිරය පොළවේ හෙලා කියලා කුරුසියේ වැගුරු ලේ දැක තේරුම් ගත්තේ නැතිද? මා ජීවන හුස්ම හෙළුවේ නුඹලාගේ නැති වුණා වූ ජීවන හුස්ම නැවත රැස් කරන්න. මා දෙවියන් වහන්සේ මට කළ නොහැක්කක් නැති බව නුඹලා දන්නේ නැතිද? අහස මාගේ නම් පොළව මාගේ නම් එහි ඇති සියල්ලත් මාගේය. මට ඕනා විදියට මේ සියල්ල සිදුවෙනවා මිස නුඹලාට ඕන විදියට කරගන්න මෙහි බලය නැත. මක් නිසාද මා පළමුවෙනියා පටන් ගත්තේ මට ඕන නිසාය. මට ඕනා විදියට මේ සියල්ල පවතිනවා මිස නුඹලාට ඕනා විදියට මේවා කරගෙන යන්න නොහැක. නුඹලාට ඉල්ලූ උරුමය නම් මරණයේ උරුමය දෙනු ඇත. ඒක කිසි කලකත් නැති නොවන්නේය. නුඹලා එකිනෙකාට මරණය ලැබෙන්නේ සදාකාල ගිනිවිලේ හෙලන්නේත් මමය. අහසෙන් වැටෙන ජලය යන්නේ කොහේද බලාපල්ලා. ඒ මග මා නුඹලා යවන්නේ ගිනිවිලට ලෝදිය අතරට. නුඹලාගේ ලේ ලෝදිය අතරේ ගලා යන්නේ ජල මතින් කියලා උඹලා දන්නේ නැතිද? සියලු විපාක දෙන්නේ ජලයත් සුළඟත් අතරේ කියලා අවබෝධ නැද්ද? ජීවන හුස්ම දෙන්නේ දෙවියන් වහන්සේ හුස්ම අතරේ සුළඟ නොවේද? උඹලාට මේ ජීවමාන පැවැත්ම තුල ඇති දේ තේරුම් ගන්නට ඔලුවක් ඇතිද? ඇතිනම් උඹලා තමාගේ විනාශයේ පිණිසම තමාගේ සේවාව මරණයේ ක්‍රියාව පූජාව යාතිකාව නමස්කාරය රැස්ව යක්ෂයෝ අල්ලගෙන උන්ට නම් තබාගෙන යේසු ජීසස් කියාගෙන ලෝකේ නැත්තා වූ පාපේ ඇත්තා වූ ජීවතුන්ගේ නම්ගෙන නුඹලා කරගෙන තිබෙන්නේ කුමන විනාශයක්ද? තමාගේ හිස පිට තමාම විනාශයේ රැවටීම දමාගෙන අනිකාගේ හිස පස්සේ යාම තමාගේ හිස තමාට නැතිවීමය. මිනිසෙක් මව් කුසින් ඉපදිලා තමාගේ හිස නැති කරගත්තොත් ඔහු වැටුනේ රැවටීමේය. ඔබලාට කිව්වේ උඹලා සියල්ලෝම ඉපදී රැවටීමේ වැටී ඇති බව. නමුත් ඔබලා කිසිවෙක් ඒවා පිළිගන්නේ නැතුව මට විරුද්ධව නැගිට ඇත. ඔබලා යන්නේ කුමන මාර්ගයේද? ලෝකේ මාර්ගය කියා මා ඇත. මා ඉන්නේ ජීවන උයනේ බලාපල්ලා. ජීවන හුස්ම ජීවමාන ප්‍රාණයේ ඇතුව මන් සියලු ගස්වැල් මල් අතරේ ඇත. විදේශේ මල් කඩලා යක්ෂයාගේ පාද පාමුල පුජලා දේශේ යක්ෂයාගේ වලිගයට බලයට සිල්වත් සුන්නත් ලිංග බලයට බලය දුන්නේ කාගේ බලය ඇතිවද? කාගේ හිස ඇතිවද? කාගේ පාද මෙහි තබාගෙන නමස්කාර කරන්නේද? මුළු පොළොව පාලනය කරන්නේ ඉන්දියාවේ යක්ෂයා බව උඹලා දන්නේ නැතිද?
ශ්‍රී යක්ෂයා දේශයේ බැස උගේ නමස්තා දේශයේ දරුවන්ට කියාගෙන කරගෙන ඇත. දේශයේ සියල්ලෝම නමස්කාර කරන්නේ යක්ෂයාටය. යක්ෂයාට නමස්කාර කරන්නා වූ දේශයේ වැසියන්ට උරුමයත් යක්ෂයාගේ උරුමය. ඉන්දියාවේ පාලනය බුදුන්ගේ සිවුරු රෙද්ද අස්සේ සිල්වත් සුන්නත් ලිංගේ බාලය පාලනය දේශයේ ඇත. මේවා මට කියන්ට කාගෙන් අවසර ඕනේද? මා බසින්නේ නගින්නේය. මගේ ජීවන හුස්ම මා තුල ඇත. නුඹලා දෙවියන් වහන්සේ ගැන නොදන්නේද? අහස මාගේ නම් එහි ඇති සියල්ලත් මාගේය. පොළොව මාගේ නම් එහි ඇති සියල්ලත් මාගේය. සුළඟ මාගේ නම් එහි ඇති සියල්ලත් මාගේය. ජලය මාගේ නම් එහි ඇති සියල්ලත් මාගේය. බලාපල්ලා ජල මතින් කොපමණ ජීවින් ප්‍රමාණයක් ඇතිද? එපමණ ප්‍රමාණයක් මෙහි ශාක නැතිද? බලාපල්ලා පොළවේ උතුම්ම මනුෂ්‍ය ශරීරයේ උඹලාට දෙවියන් වහන්සේ දුන්නේ රූපය සහ ස්වරූපය. නුඹලා ඔබාගත්තේ යක්ෂයාගේ හිස ඇති ලිංගයේ වලිගේ අපායේ කොටස තමාගේ සිතේ වපුරා ගැනීම. ජීවමාන දෙවියන් වහන්සේගේ සිත නැමැති කෙත විනාශ කිරීම. ලදරුවන්ගේ සිත්